හැමෝටම අයිබෝවන්. ඔයාලා එකතු වෙලා ඉන්නේ ලයිට්ස් ෆෙයා චෙස් ඇකඩමි විසින් සිදු කරන චෙස් මූලික දැනුම සම්බන්ධ වීඩියෝස් මාලාවේ අන්තිම වීඩියෝ එකට. අපිට තව එක ඉත්ත ඉතුරු වෙලා තියෙන්නේ නයිට් කියන ඉත්තා. අද අපි ඉගෙන ගමු නයිට් කොහොමද චෙස් ක්‍රීඩාවේදී ගමන් කරන්න කියලා. හරි. නයිට් විශේෂ ඉත්තෙක්. නයිට් ගමන් කිරීම අපි ඉගෙන ගද්දී ප්‍රධාන විදි දෙකක් තියෙනවා ඇත්තටම ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් මම තෝරගන්නම් සාමාන්‍යයෙන් ගොඩක්ම භාවිතා වෙන්නේ නැති ක්‍රමයක්. හරි. ඒකත් ඉක්මනින්ම නයිට් ගැන ඉගෙන ගන්න ඔයාලට උවමනා වෙයි. හරි. සාමාන්‍යයෙන් අපි නයිට් ඉගෙන ගන්න L shape එකට යනවා කියලා L හැඩයට. දැන් මේ මම පෙන්නලා තියෙන නයිට් E4 කොටුවේ ඉන්නවා. E4 කොටුවේ ඉඳන් එයාට යන්න පුළුවන්. අපි මේ විදිහට ඇන්දොත් ඉදිරියට කොටු දෙකක් සහ පැත්තට කොටුවක්. එතකොට අර L අකුරක් වගේ හැදෙනවනේ. කැපිටල් L අකුරක් shape එකට. අන්න ඒ විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන් නයිට්. මම වෙනත් විදිහකට අද ඔයාලට කියලා දෙන්නම්. අපි මේ වෙද්දී රුක් සහ බිෂොප් ගැන ඉගෙනගෙන තියෙන නිසා දැන් මම මේ කියන විදිහත් තාම ලේසියෙන් නයිට් ඉගෙන ගන්න පුළුවන්. අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. දැන් මේ බලන්න E4 වල ඉන්න නයිට් ඒ ගමන් මාර්ගය ගැන අපි බලද්දී අපි ඉගෙන ගත්තනේ රූක් ගැන. එතකොට රූක් යන ෆයිල් සහ රෑන්ක්ස් වල කැමති දිශාවක් ඔයා තෝරගත්තා කියලා හිතමුකෝ. මම තෝරගන්නවා මේ ෆයිල් එකේම ඉදිරියට. හරි. කැමති දිශාවක් තෝරගෙන අපිට යන්න පුළුවන් රූක් වගේ එක කොටුවක්. හරි. රූක් වගේ එක කොටුවක් යන්න පුළුවන් ඒ දිශාවට. හරි. රූක් වගේ එක කොටුවක් ගිහිල්ලා ආයි පිටිපස්සේ හැරෙන්න නම් බෑ. රූක් වගේ එම දිශාවට එක කොටුවක් ගිහිල්ලා ඇදේට ඩයගනල් එක දිගේ තවත් එක කොටුවක් යන්නයි තියෙන්නේ. හරි. රූක් වගේ එක කොටුවක් ගිහිල්ලා ඇදේට බිෂොප් වගේ තව එක කොටුවක් යන්නයි තියෙන්නේ. අන්න එතකොට අපිට පුළුවන් නයිට් ගිහිල්ලා නතර වෙන්න පුළුවන් කොටුවක් ගන්න. හරි. එතකොට E4 වල ඉඳන් නයිට් ඔන්න F6 වලට යන්න පුළුවන්. හරි. දැන් නයිට්ගේ තියෙන විශේෂත්වය තමයි දැන් ඔයා මොන විදිහට එතනට ගියත් ප්‍රශ්නයක් නැහැ. කොටුව දැන ගැනීම තමයි කරන්න ඕන. යන්න පුළුවන් කොටුව. ඒතර ඔයා මෙහෙම නයිට් අරගෙන ওই විදිහට ගිහිල්ලා එල් අකුර හැඩයට ගිහිල්ලා උතන්ට තිබ්බත් තව ළමෙක් මෙහෙම ගිහිල්ලා මෙහෙම තිබ්බත් මේ විදිහට මොන හැඩයට ගියත් එයා යන්නේ නිශ්චිත කොටුවට නම් ඒ අදාළ කොටුවට නම් අන්න වැඩේ හරි. ඒක හොඳට මතක තියාගන්න. හරි. මොකද නයිට් ඉගෙන ගන්න විදි ළමයාගෙන් ළමයාට වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් ඒ අදාළ කොටුවට ඒක හරි මූ එකක් වෙන්න ඕන. හරි. ඇත්තටම මේ පැත්තෙන් තව කොටුවක් තියෙනවා. බලන්න රූක් වගේ එක කොටුවක් ගියා මං කියවනේ ඇදේට එක කොටුවක් යන්න පුළුවන් කියලා බිෂොප් වගේ. ඔන්න බිෂොප් වගේ එක කොටුවක් යද්දී මේ අනිත් පැත්තටත් කොටුවක් හැදෙනවා කියලා වාට තේරෙන්න ඕන. එහෙනම් රූක් වගේ එක කොටුවයි ආයි පිටිපස්සට එන්න බෑ. එම පැත්තටම එම දිශාවටම බිෂොප් වගේ එක කොටුවයි. ඔන්න අපිට තවත් විදියක් ආවා. තවත් කොටුවක් නයිට් පයින්න පුළුවන් කොටුවක් ලබා ගන්න පුළුවන් වුණා. හරි. එහෙනම් ඒ පැත්ත අපි අවසන් කරලා නැති. අපි තව දිශාවක් තෝරගමු. එහෙනම් බලන්න. මම යනවා මෙන්න මේ ෆයිල් එක දිගේ වම් පැත්තට රූක් වගේ එක කොටුවයි බිෂොප් වගේ එක කොටුවයි. හරි. එම දිශාවටම රූක් වගේ එක කොටුවයි බිෂොප් වගේ එක කොටුවයි. ඒතර ඒ රෑන්ක් එකේ තියෙන වම් පැත්තත් ඔන්න කවර් කරගන්න පුළුවන්කම ලැබුණා. දැන් අපි පහළට එමු. රූක් වගේ එක කොටුවයි බිෂොප් වගේ එක කොටුවයි රූක් වගේ එක කොටුවයි බිෂොප් වගේ එක කොටුවයි කියලා ඔන්න තවත් කොටු දෙකක් අපිට එතන ලබා ගැනීමට හැකියාව ලැබුණා. හරි. තව පැත්තක් ඉතුරුයි නේද? අර 4 වෙනි රෑන්ක් එකේ 4th රෑන්ක් එකේ තව පැත්තක් ඉතුරුයිනේ. ඔන්න රූක් වගේ එක කොටුවයි බිෂොප් වගේ එක කොටුවයි. රූක් වගේ එක කොටුවයි බිෂොප් වගේ එක කොටුවයි. දැන් ඔයාලට තේරෙනවද නයිට් පයින්ට පුළුවන් කොටු ටික? ඉතින් වටේටම නයිට් කෙනෙක් බෝඩ් එකේ මැද කොටුවක ඉද්දි යාට වටේට කොටු රාශියක්ම බලය පතුරවන්න පුළුවන්. දැන් මෙතන බලන්න කොටු 8ක බලයක් නයිට් සතුව මෙතන පවතිනවා. නයිට් කියන්නේ විශේෂීත්වය.
හරි. හොඳට ඉගෙන ගන්න ඕනේ. මොකද නයිට් සමහර දරුවන්ට පැටලෙන්න පුළුවන්. ඒක හොඳට ප්‍රැක්ටිස් කරලා ඉගෙන ගන්න ඕන. එතකොට ඔයාගේ චෙස් ඉත්තු සම්බන්ධ හොඳ දැනුමක් නිර්මාණය වෙලා ඉදිරි දේවල් වලට අපිට යමේ හැකියාව ලැබෙනවා. හරිනේ. හා. එතකොට මතක තියාගන්න නැවතත් කියනවා. නයිට් යන්න පුළුවන්. ඔයා කැමති පැත්තක් තෝරගන්න පුළුවන්. රූක් වගේ කොටු 1යි එම දිශාවටම බිෂොප් හැඩයට කොටු 1යි. ඒ විදිහට ගියාට පස්සේ නයිට් ඒ අදාළ කොටුවට ය아가න්න හැකියාව ලැබෙනවා. හරි. අපි ඉදිරියට යමු. දැන් මම ඔන්න නයිට්ලා දෙන්නේ පෙන්නලා තියෙනවා. මම දැන් අලුත් කාරණාවක් එකතු කරන්න. නයිට් ගමන් කරද්දී අනිත් ඉත්තන්ගේ ඇත්තටම උඩින් පැනලා යන්න පුළුවන්. හරි. නයිට් ගමන් කරද්දී අනිත් ඉත්තන්ට උඩින් පැනලා යන්න පුළුවන්. දැන් මේ දක්වා ඉගෙනගත්තු එකම ඉත්තෙක්ටවත් ඒ හැකියාව තිබුණ නැහැ. ඔයාලා මතක් කරලා බලන්න මම ඒ කිසිම ඉත්තෙක්ට කිව්වේ නැහැ. තවත් ඉත්තෙක්ගේ උඩින් පැනලා යන්න. හරි. උඩින් පැනලා ගිහිල්ලා තව ඉත්තෙක්ව කපන්න උඩින් පැනලා වෙන කොටුවකට යන්න එහෙම හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි නයිට් එහෙම ඒ chance එක තියෙනවා. නයිට් පුළුවන් තවත් ඉත්තෙක්ගේ උඩින් පැනලා උනත් යන්න. හරි. දැන් මේ බලන්න නයිට්ලා දෙන්නේ මම ලකුණු කරන්න යන්නේ. ටක් ගාලා මම ලකුණු කරනවා. බලන්න ඔයාට ඒක මනසින් හදාගන්න පුළුවන්ද කියලා. මම මේ C6 වල ඉන්න නයිට් ලකුණු කරන්න යන්නේ. එයාට යන්න පුළුවන් A7 වලට. ඒ වගේම A5 වලට. ඔන්න මම එකපාරම ලකුණු කරා. හරි. එකපාරම ලකුණු කරා A5 කොටුවට යන්න පුළුවන් කියලා. ඒතර ඒ හැඩේ මම දන්න නිසා හිතෙන් හැඩේ අරගෙන එතනට යන්න පුළුවන් කියලා එකපාර ලකුණු කරා. හරි. ඔන්න B8 වලට යන්න පුළුවන්. D8 වලට යන්න පුළුවන්. මම මේ පැත්තේ ලකුණු කරලාම පෙන්නන්නම් D4 වලට යන්න පුළුවන් කියලා. රූක් වගේ එක කොටුවයි, බිෂප් වගේ එක කොටුවයි. B4, E5 සහ E7. දැන් C6 වල ඉන්න නයිට්ට කොටු 8කට එයාගේ බලය දෙන්න පුළුවන් කියලා ඔයාලට තේරෙන්න ඇති. දැන් එන්න බලන්න G2 වල ඉන්න නයිට් ගැන. G2 වල ඉන්න නයිට් ගැන බැලුවහම ඒ නයිට් ඉන්නේ ටිකක් බෝඩ් එකේ කෙරවලකට ආසන්නෙන් එයාට සමහර විට කොටු 8ටම යන්න බැරි යන්න පුළුවන්. අපි බලමුද? හරි. රූක් වගේ එක කොටුවයි ඉදිරියට ගමන් කරොත් බිෂප් වගේ එක කොටුවයි කියලා F4 කොටුවට යන්න පුළුවන්. ඒ වගේම රූක් වගේ එක කොටුවයි බිෂප් වගේ එක කොටුවයි කියලා H4 කොටුවට යන්න පුළුවන්. ඒ පැත්තෙන් කොටු දෙකක් යන්න පුළුවන්. දැන් මේ බලන්න තව ලකුණු කරනවා මම රූක් වගේ එක කොටුවයි බිෂප් වගේ එක කොටුවයි කියලා E3 කොටුවටයි E1 කොටුවටයි ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අනිත් පැති දෙකෙන්ම බලන්න යන්න පුළුවන්ද කියලා? ඒ පැති දෙකෙන්ම ඔයාට යන්න හැකියාවක් නැහැ මේ බලන්න. H2 කොටුවට ගිහිල්ලා රූක් වගේ ඊට පස්සේ ඒ පැත්තටම යන්න කොටුවක් නැහනේ. එහෙම කියලා ආයෙ පිටිපස්සට එන්නේ නැහැ. හරි? ළමයි කරන වැරද්දක් තමයි ඒ පැත්තට ගිහිල්ලා කොටුවක් නැති වුණාම එහෙම යන්න බිෂප් වගේ පිටිපස්සට බිෂප් වගේ එනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ පැත්තට විතරයි අපිට යන්න පුළුවන්. ඒ යන දිශාවටම තමයි ඇදේටත් යන්න පුළුවන් ඩයගනල් එකේ. හරි? ආයි පිටිපස්සට එන්න බෑ බිෂප් වගේ. එහෙනම් G1 වලට ගියත් ඒ පැත්තෙන් යන්න උත්සාහ කරත් ඔයාට කොටුවකට යන්න හැකියාවක් නැහැ. එහෙනම් මේ G2 වල ඉන්න නයිට් ඇත්තටම කොටු 4ක් තමයි බලය එයාට දී ගන්න පුළුවන් වෙන්නේ. හරි. කොටු 4කට තමයි එයාගේ බලය පතුරවන්න පුළුවන්. අන්න ඒක හොඳට මතක තියාගන්න. නයිට් ඉන්න තැන අනුව එයාට යන්න පුළුවන් කොටු ගාන වෙනස් වෙනවා. දැන් ඔයාගේ බෝඩ් එකේ චෙස් බෝඩ් එකේ මේ නයිට් ලව තියලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න. හරි. හරි. දැන් මම පොඩි ගේම් එකක් කියන්නම් ඔයාට. මේ ගේම් එකේදී මේ මම පෙන්නලා තියෙන්නේ නයිට් ලව අපි චෙස් ගේම් එකක් ආරම්භ කරද්දී තියන්න ඕන කොටු ටික. හරි. ආරම්භයේදී තියන්න ඕන මේ විදිහට තමයි. අනිත් ඉත්තු ටිකක් සම්පූර්ණ කරගත්තාම ඔන්න නයිට්ලා දෙන්න B1 සහ G1 වල ඉනවා white ගේ. black ගේ ඉන්නවා B8 සහ G8 කොටුව. ඔයාලට පොඩි ගේම් එකක් අදින්න පුළුවන් නයිට්ලා විතරක් පාවිච්චි කරලා. මේ ගේම් එකේ අරමුණ තමයි ඔයාගේ නයිට්ලා දෙන්නම ඇදලා හරි. ඔයාගේ නයිට්ලා දෙන්නම ඇදලා මෙන්න මේ black ඉන්න නයිට්ලා දෙන්න ඉන්න කොටු දෙක තියෙන්නේ. එතනට ගෙනියන්න එක තමයි අරමුණ. එයාට කලින් බ්ලැක්ට කලින් ඔයා වයිට් විදියට හිතුවොත් වයිට්ට පුළුවන් වුණොත් නයිට්ලා දෙන්නවම ඒ දිශාවට ගෙනියන්න.
ඔයා තමයි මේ ගේම් එකේ ජයග්‍රහණය කරන්නේ. හැබැයි එක නයිට් කෙනෙක් හරි කපා ගත්තොත් ගේම් එක ඔයාලට දිනන්න හැකියාවක් නැහැ. එක නයිට් කෙනෙක්වත් කපා ගන්න බෑ. හරි. ඔයාලට බලන්න මෙතන අරමුණ වෙන්නේ 8 වෙනි රෑන්ක් එකට යාම නෙමේ 8 වෙනි රෑන්ක් එකේ ඉස්සෙල්ලා නයිට්ලා තියෙන තැන් කොටු දෙක තියෙන ආරම්භයේදී යන්න එතනට පැන ගැනීම තමයි අරමුණ. හරි. ඒතර මම මෙතනදී මෙන්න මේ මූව එක අදින්නේ නැතුව මට තිබ්බා E7 මූව එක අදින්න. හරි. E7 මූව එක අදින්න. E7 මූව එක ඇදලා තමයි මට G8 කොටුවට යන්න ලේසි පාර හැදෙන්නේ. ඒ විදිහටයි අපි කරගන්න ඕන. හරි. හරි. ඒතර සරලව කියනවා නම් බ්ලැක් ගේ නයිට්ලා දෙන්න බලන්න ඕන B1 සහ G1 කොටු වලට එන්න. වයිට් ගේ නයිට්ලා දෙන්න බලන්න ඕන B8 සහ G8 කොටු වලට එන්න. ඒ කොටසත් හරි. හරි. අන්තිම වශයෙන් මම කිව්වා නයිට්ලට අනිත් ඉත්තන්ගේ උඩින් පයින්න පුළුවන්. ඒ අවස්ථා දෙක පෙන්නන්නම් මම. මේ බලන්න F2 වල ඉන්න නයිට් මේ රුක් හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. G4 වල කොටු ඒ කියන්නේ G4 වල ඉන්න පෝර්න අපිට කපලා දාන්න පුළුවන්. ඔන්න බලන්න රුක් වගේ එක කොටුවයි බිෂප් වගේ එක කොටුවයි. දැන් රුක් හිටියා කියලා එයාගේ උඩින් පැනලා යන්න එහෙම කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. හරි. රුක් වගේ එක කොටුවයි බිෂප් වගේ එක කොටුවයි. දැන් අපි ගත්තොත් L හැඩයට ඉගෙනගෙන තියෙන ළමයෙක්ට උනත් ඒ දිශාවට කොටු දෙකක් ගියා පැත්තට හැරුණා නම් එයාව කපා ගන්න පුළුවන්. ඒ L හැඩයට ඉගෙනගෙන තියෙන ළමයි. හරි දැන් එහෙම මුලදී ඉගෙන ගත්තට පස්සේ නයිට් ඊටාම ඔයාට ඉක්මනින් අද ගන්න පුළුවන් ඉත්තේ බවට පස්සේ චෙස් ක්‍රීඩාවේ ඉදිරියට යද්දී පත් වෙනවා. හරි. දැන් මේ බලන්න B4 වල ඉන්න නයිට් B4 වල ඉන්න නයිට් එකපාර E7 වල ඉන්න බිෂප්ව කපන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් E7 වල ඉන්න බිෂප්ට ඇටැක් කරන්න. බලන්න කල්පනා කරලා කොහොමද ඒක කරන්න කියලා. මේ බලන්න B5 වලට ගියා C6 වලට ගියා. මම එහෙම ගියා කියලා කියන්නේ එතන නවතිනවා කියන එක නෙමෙයි. අවසානයේදී අපි C6 වලට පැනගත්තා කිව්වොත් C6 වල ඉඳන් බිෂප්ට අපිට ඇටැක් කිරීමේ හැකියාව තියෙනවා. හරිනේ? ඒ විදිහට ඔයාලට පුළුවන් නයිට් ඉගෙනගෙන තවත් මේක හොඳින් ප්‍රැක්ටිස් කරගන්න. එහෙනම් අදට අපි වීඩියෝ එක නවත්තනවා. හැමෝටම අයිබෝන්.